ඔයා දන්නවද සටන නතර කරලා තියෙද්දි ප්‍රතිවාදියාට හොඳින් කතා කරනවා වගේ බොරුවට පෙන්වලා ඔහු ළඟට ගිහින් පහර දුන්නු මේ ක්‍රීඩකයා ගැන. මේ සිද්ධිය සිද්ධ වුණේ පෝල් ඩේලි සහ ජෝස් කෝෂෙක් අතර තරඟයේදී. ජෝස් කියන්නේ අති දක්ෂ තාක්ෂණික මල්ලෝපර ක්‍රමවේද වලින් Tamanගේ ප්‍රතිවාදියාව සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න පුළුවන් සටන්කරුවෙක්. ඒත් පෝල් ඩේලි කියන්නේ සටනකට වඩා Tamanගේ අහංකාරකම ඔප්පු කරන්න ආපු දඩබ්බර සටන්කරුවෙක්. සටන පටන් ගත්ත වෙලාවේ ඉඳන් පෝල් ඩේලි හිටියේ හරිම අවුලෙන්. කොෂෙක්ගේ දක්ෂතාවයේ ඉස්සරහා කිසිම දෙයක් කරගන්න බැරි වුණු ඩේලි නීති රීති පවා කඩමින් ජෝස් කෝෂෙක්ගේ මුහුණට නීති විරෝධී පහපාරක් එල්ල කළා. ඔහු සටන් කළේ විනයක් ඇති ක්‍රීඩකයෙක් විදිහට නෙමෙයි, පාලනයක් නැති දඩබ්බරයෙක් විදිහට. තරගයේ අවසානයේ විනිසුරු තරගය නතර කළා. තරගය ඉවර වෙලා තප්පර ගණනකට පස්සේ පරාජය දරා ගන්න බැරි වුණු ඩේලි සුබපතන මුවාවෙන් ජෝස් කෝෂෙක් ළඟට ගිහින් විනිසුරු බලාන ඉද්දිම ජෝස් කෝෂෙක්ගේ මුහුණට දරුණු පංච එකක් එල්ල කළා. ඒක සටන්කරුවෙක් කවදාවත් නොකළ යුතු පහත් ක්‍රියාවක්. මේ පහත් ක්‍රියාව නිසාම UFC බලධාරීන් ඩේලිව එම ආයතනයෙන් එළියට දැම්මා. අහංකාරකම නිසා Tamanගේ වෘත්තීය ජීවිතේ විනාශ කරගත්ත මේ දඩබ්බරයා ගැන ඔයාගේ අදහස මොකක්ද?